හරි මූලද්‍රව්‍ය 20 මතක තියාගන්න මම පොඩි කතාවක් කියන්නම්. හරි ඒකට මම මේ චිත්‍රයක් ගන්න මේ චිත්‍රයෙන් ඔයාලා එක මතක තියාගන්න. හරිද? චිත්‍රය ඔලුවට දාගන්න. හරි. එකමත් එක රටක ගෙදරක හිටියා. හරිද? ලිටල් බේබි කියලා ළමෙක්. ලිටල් බේබි. ලිටල් බේබිගේ ගෙදර හිටියා අම්මයි එයාත් එක්ක වැඩ කරන සීතා ඇන්ටි බේබිගේ මල්ලි කොල්ලා. හරිද? එතකොට දවසක් ලිටල් බේබිගේ කාමරේට එනවා නයික්. කාමරේට නයික් එනවා. හරිද? නයික් ආවට පස්සේ මේක දකිනවා අම්මා. හරිද? අම්මා කතා කරනවා මෙහෙම. Hi hello little baby බොගේ කාමරේ නයික් කොන්න කියනවා. හරි. ඊට පස්සේ මේක බලන් ඉන්න අර ඔයාලා ගෙවල් වල වගේ ඔයාලා ගෙදර මොකක් හරි වුණාම අර අහල පහල ගෙවල් වල කට්ටිය බලාගෙන ඉන්නවනේ. හරිද? බලාගෙන ඉන්නා වගේ අම්මා අඬ ගහනවා උදව්වක් කියලා. දැන් අහල පහල ගෙවල් වල ඉන්නේ මෙයාලා. ප්‍රාන්සේ නිමල් ඉන්නවා, සෝමි මාමා ඉන්නවා, මැගී නැන්දා ඉන්නවා. හරිද? එතකොට කියනවා ප්‍රාන්සේ නිමල්, සෝමි මැගී. ප්‍රාන්සේ නිමල්, සෝමි මැගී. ඊට පස්සේ අම්මා කියනවා සීතා ඇන්ටිට කොල්ලව අල්ල ගන්න කියලා ණය අහින්දා. අල්ලපන් සීතා පුතා සාලේ. හරි. ඊට පස්සේ අම්මා කියනවා අල්ලපන් සීතා පුතා සාලේ කියලා. මේ කොල්ලා පොඩි විශේෂ කොල්ලෙක්. කොල්ලා ටිකක් සයන්ස් වලට ටිකක් දක්ෂ කොල්ලෙක්. මේ කොල්ලාගේ අතේ තියෙන කොච්චරවත් විද්‍යාගාරයේ තියෙන බඩු මූලද්‍රව්‍ය වගේ දේවල්. හරිද? එතකොට මේ කොල්ලා ටිකක් මොලේ තියෙන හින්දා මෙව් ගන්නවා පොටෑසියම් කෑල්ලක්. ගන්නවා පොටෑසියම් කෑල්ලක් ගහනවා ණයට. හරිද? එතකොට ණයට වේදනාවට ණය යනවා යන්නේ. හරිද? එතකොට මේ කතාවෙන් අපි මතක තියාගන්නවා මූලද්‍රව්‍ය 20. කොහොමද කියලා මම කියන්නම්. right. මේක මෙහෙම කියනවා. හරිද? hi hello little baby බොගේ කාමරේ නයෙක් ඔන්න. ෆ්‍රාන්සේ නිමල්, සෝමේ මැගී අල්ලපන් සීතා පුතා සාලේ. කොල්ලෝ අරගනින් පොටෑසියම් කෑල්ලක්. right. එතකොට hi කියන්නේ පළවෙනිය H අකුර හයිඩ්‍රජන්. hello කියන්නේ හීලියම් He. little කියන්නේ ලිතියම් Li. baby කියන්නේ බෙරිලියම් Be. බොගේ කියන්නේ බෝරෝන් B අකුර. කාමරේ කියන්නේ කාබන් C අකුර. නයෙක් කියන්නේ නයිට්‍රජන් N අකුර. ඔන්න කියන්නේ ඔක්සිජන් O අකුර. ප්‍රාන්සේ කියන්නේ ෆ්ලුවරින් F අකුර. නිමල් කියන්නේ නියෝන් Ne. සෝමි කියන්නේ සෝඩියම් Na. මැග්නීසියම් මැගී. අල්ලපන් කියන්නේ ඇලුමිනියම්. සීතා කියන්නේ Si. සිලිකන්. පුතා කියන්නේ පොස්පරස්. සාලේ කියන්නේ සල්ෆර්. කොල්ලෝ කියන්නේ Cl ක්ලෝරින්. අරගනින් කියන්නේ ආගන්. පොටෑසියම් පොටෑසියම්මයි. කෑල්ලක් කියන්නේ කැල්සියම්. right. ওই විදිහට මූලද්‍රව්‍ය 20 ඔයාලා මතක තියාගන්න.